සුබ දවසක්. ඔබ සාදරයෙන් පිළිගන්නවා ආශිම් නායකලදවිද. අපි අද කතා කරන්න යන්නේ ඔස්ටියෝආතරයිටිස් රෝගය සම්බන්ධව. අපි බලමු මේ මොකද්ද ඔස්ටියෝආතරයිටිස් රෝගය කියන්නේ කියලා. මේ ඔස්ටියෝආතරයිටිස් රෝගය කියලා කියන්නේ අපේ හන්දි ආශ්‍රිතව තියෙන අනෙක් කාටිලේජස්. මේ කාටිලේජස් වල ගෙවී යාම සිද්ධ වෙන රෝගයකට සරලවම අපි කිව්වොත් ඒක ඔස්ටියෝආතරයිටිස් කියලා ගන්න පුළුවන්. ඉතින් නැත්නම් ඉන්ෆ්ලමේෂන් of the joint cartilages කියලා ගන්නත් පුළුවන්. එතකොට අපි බලමු මේ කාටිලේජ් එක කියන්නේ මොකද්ද? කාටිලේජ් කියලා කියන්නේ දැන් අපේ ශරීරයේ අපේ චලනයන් සිද්ධ කරනකොට මේ හන්දි වලින් මේක පහසුවෙන් නැගෙන දිගාරෙන්න ඕන කරන කම්පන අවශෝෂණයට සැදිලා තියෙන සිනිඳු පේශිමය පටලයක් තමයි මේ කාටිලේජ් එකක් කියලා කියන්නේ. එතකොට මේ කාටිලේජ් එකක් ගත්තොත් මේ කාටිලේජ් එකේ මූලික තැනුම එකකේ විදිහට කොන්ඩ්‍රොසයිට් කියන සෙල් එක හඳුන්වන්න පුළුවන්. මේ කොන්ඩ්‍රොසයිට් කියන සෙල් එක ඇති වෙන්නේ ඒක මූලික තැනුම එකකේ වන කොන්ඩ්‍රොබ්ලාස්ට් කියන සෙල්ස් වල. ඒක කොන්ඩ්‍රොබ්ලාස්ට් ප්‍රෝටියෝග්ලයිකන් කොලජන් උත් එක්ක තවත් එකතු වීම සිද්ධ වෙලා මේ මුළු කාටිලේජ් එකේ ව්‍යුහය නිෂ්පාදනය වෙනවා. මෙන්න මේකට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ සියල්ලම ලබා ගන්නේ අර සයිනෝවියල් ෆ්ලුයිඩ් එකෙන්. එහෙම නැත්නම් මේ හන්දි ආශ්‍රිතව පිටව තියෙන තරලයෙන්. එතකොට මේ තරලයේ සිට විසරණ ක්‍රියාවලිය හරහා මේ පෝෂක පදාර්ථ කාටිලේජ් එකක් ඇතුළට ගමන් කරනවා. ගමන් කරලා ඒ අවශ්‍ය කරන පෝෂක පදාර්ථ සහ මේ සෛල වල පරියුක්ති ක්‍රියාවලිය නිෂ්පාදනය වෙන අපද්‍රව්‍ය නැවත ওই සයිනෝවියල් තරලයට ලබා දෙනවා. ඔය විදිහට මේකේ පෝෂණය ලබා ගැනීම සහ අපද්‍රව්‍ය වැහැර කිරීමේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා. එතකොට මෙන්න මේ කාටිලේජ් එකේ මනා පෝෂණයක් සහ අපද්‍රව්‍ය වැහැර කිරීමක් සඳහා නිතර මේ සංවේග චලනය කිරීම ඉතාම වැදගත් වෙනවා. මොකද ඒකට හේතුව මේ සයිනෝවියල් ෆ්ලුයිඩ් එක තෙරපීමට ලක් වෙන්නේ අපේ හන්දිය චලනය කරනකොට. එතකොට විශේෂයෙන්ම මේ ඔස්ටියෝආතරයිටිස් රෝගය ඇතිවීමේ විශේෂ හැකියාවක් තියෙනවා. සමහර වෙලාවට අව්‍යායාම ඉන්න කෙනෙක්ගෙන් ව්‍යායාම නැති කෙනෙක්ට මේ ඔස්ටියෝආතරයිටිස් රෝගය ඇති වෙන්න පුළුවන්. ඒකට ප්‍රධාන හේතුව තමයි මෙන්න මේ මම ඉස්සර සඳහන් කරපු මේ පෝෂණ පරිවාහනය සහ අපද්‍රව්‍ය වැහැර කිරීමේ ක්‍රියාවලිය මේ අව්‍යායාම සිටින කෙනෙක්ගේ ව්‍යායාම නැතුව සිටින කෙනෙක්ගේ හරියට සිද්ධ නොවේ. ඒක මේ ඔස්ටියෝආතරයිටිස් රෝගය ඇතිවීමේ හැකියාව වර්ධනය කරන්න බලපාන්න පුළුවන්. අපි ආයුර්වේදයට අනුව අපි බලමු කොහොමද මේ ඔස්ටියෝආතරයිටිස් රෝගය ඇති වෙන්නේ කියලා. විශේෂයෙන්ම ආයුර්වේදයේ තියෙන වෙනම ෆන්ඩමෙන්ටල්ස් තුනක් වාත පිත්ත කප කියලා. මෙන්න මේ වාත පිත්ත කප කියන ෆන්ඩමෙන්ටල්ස් වලින් එකක් වන මේ වාත දෝෂයේ කෝප වීම, උග්‍ර වීම නිසා සහ ශ්‍රේෂක කප එහෙනම් එහෙම නැත්නම් කප දෝෂයේ ක්ෂය වීම නිසා වාත දෝෂයේ උග්‍ර වීම සහ කප දෝෂයේ ක්ෂය වීම නිසා සිදුවෙන දෝෂ අසමතුලිතතාවය නිසා මේ හන්දිගත වාත කියන එහෙම නැත්නම් ඔස්ටියෝආතරයිටිස් රෝගය ඇති වෙන්න පුළුවන්. මේකෙදි වෙන්නේ මේ වාත දෝෂයේ උග්‍ර වුණාම විශේෂයෙන් ශ්ලේෂක කප ක්ෂය වීම මේ දෙකේ බලපෑමෙන් අපේ කාටිලේජ් එකට ඕන කරන පෝෂක පදාර්ථ හරියට යන්නේ අපද්‍රව්‍ය වැහැර කිරීම හරියට සිද්ධ වෙන්නේ නැහැ. මේ කාටිලේජ් එකට අවශ්‍ය කරන පෝෂක පදාර්ථ ගමන් කරන අස්තිවාහ ස්රෝතස කියලා තියෙනවා ඉන ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකක්. මෙන්න මේ සිස්ටම් එකේ බ්ලොක් එකක් හින්දා මේ වාත දෝෂයේ උග්‍ර වුණාම මේ සිස්ටම් එකේ මේ ඉන ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එකේ නැත්නම් අස්තිවාහ ස්රෝතස ඒ කියන්නේ සයිනෝවියල් තමයි. එතකොට එන්න මේක ෂෙල් නියුට්‍රිෂන් එකට යන්නේ. ජොයින් ඩිහයිඩ්‍රේෂන් අර මම ඉස්සර සඳහන් කරපු ශ්ලේෂණ මේ සිද්ධ නිසා මේ හන්දි වල තියෙන ලීසි බව නැති වෙලා ඔස්ටියෝආතරයිටිස් කියන රෝග තත්ත්වය ඇතිවීමේ හැකියාවක් පවතී. ඒක ඇති වෙන තවත් හේතුවක් තමයි මේ ආහාර ජීර්ණය දුර්වල වීම. ආහාර ජීර්ණය නිසියාකාරව සිද්ධ නොවුනහම විශේෂයෙන්ම ආම කොටස් එහෙම නැත්නම් විසද්‍රව්‍ය නිෂ්පාදනය වෙන්න පුළුවන්. මේවා අස්තිවාහ ස්රෝතස ඒ කියන්නේ අර ඉන ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක එහෙම නැත්නම් අස්තිවාහ ස්රෝතස් කියලා මේ පෝෂණය සහ අපද්‍රව්‍ය වැහැර කිරීම සිද්ධ කරන්නා වූ ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක ඇතුළේ තියෙන
අන්න ඒක බ්ලොක් වෙලා ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගය ඇති වෙන්න පුළුවන් සහ දුර්වල ආහාර ජීර්ණ නිසා නිසියාකාරව පෝෂණය නිෂ්පාදනය නොවීමෙන් ඇගේ ඒක නිසා අන්දි වලට ඕන කරන පෝෂක පදාර්ථ නිසියාකාරව නොලැබී යාම නිසා ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගය ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් කියන රෝගය නැත්නම් සංධිගත වාත කියන රෝගය වාත දෝෂය හා සම්බන්ධ රෝගයක් වුණත් අපට මේකේ ව්‍යාධි ජනක ආකාර දෙකක් දැක ගන්න පුළුවන්. විශේෂයෙන්ම වයසත් එක්කම ඇති වෙන ඔස්ටියෝආර්ත්‍රයිටිස් නැත්නම් වයසත් එක්ක ඇති වෙන හන්දිගත වාත කියන රෝගය සහ අධික තරබාරුව නිසා ඇති වෙන ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගය කියන ආකාර දෙකකට මේක අපිට ව්‍යාධි ජනක ස්වභාවය මත විස්තර කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් වයසට යනකොට මේ වාත දෝෂයේ කෝපතාවය කොහොමත්ම වැඩි. ඒ හින්දා මේ හන්දිගත වාත කියන රෝගය ඇති වෙන්න පුළුවන් සහ වයසත් එක්ක කොහොමත් මේ ශ්ලේෂක කප නිෂ්පාදනය අඩුයි. මේකත් එක්ක හන්දිවල ගුණාත්මක වර්ධනයක් නිසියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. හන්දිවල තියෙන මේ කාර්ටිලේජස් වල ගුණාත්මක වර්ධනයක් නිසියාකාරව සිද්ධ වෙන්නේ නැහැ. මේක නිසා මේ විශේෂයෙන්ම කාර්ටිලේජ් එක ක්ෂය වීම වයසත් එක්ක සිද්ධ වෙනවා. ඒක කාන්තා පාර්ශවයට බහුලව සිද්ධ වෙනවා පිරිමයට සාපේක්ෂව. මේ තරබාරුකම හින්දා ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගය තියෙනවා. මේක ඇත්තටම තරබාරු පුද්ගලයෙක් විවේකීව ඉන්න තරබාරු පුද්ගලයෙකුට උනත් මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගය ඇතිවීමේ හැකියාවක් පවතිනවා. මේකට හේතු වෙන්නේ තරබාරු පුද්ගලයෙකුගේ ශරීරයේ අමතර මේද කොටසක් පවතිනවානේ. මේ මේද කොටස අපේ ශරීරයේ පවතින අස්ථි මජ්ජා ඒ කියන්නේ අස්ථි වල තිවලට එහෙම නැත්නම් ඇට මිදුළු වලට පෝෂණය සපයන අපේ අස්ථිවාහන ස්රෝතසේ තැන්පත් වෙනවා. මේ අස්ථිවාහන ස්රෝතසෙන් මේ ජොයින්ට් වලට ඕන කරන පෝෂක පදාර්ථ හරියට යන්නේ නැති නිසා විශේෂයෙන්ම කාර්ටිලේජ් එකේ ක්ෂය වීම සිද්ධ වෙනවා. මෙන්න මේක විශේෂයෙන්ම ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගය ඇතිවීමේ විශේෂ බලපෑමක් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝග ලක්ෂණ විදිහට රෝග ලක්ෂණ හන්දිවල වේදනාව, දැවිල්ල, ඉදිමේ ගන්න පුළුවන්. චලනය කරන වෙලාවට වේදනාව පවතින්න පුළුවන්. මේක මුල් කාලේදී අපේ පුටුවකින් වාඩි වෙලා ඉන්නකොට වගේ නනිස් හන්දිවල කැක්කුම එන්න පුළුවන්. එහෙම නැත්නම් පඩිපෙළ ළඟදී වගේ කැක්කුම එන්න පුළුවන්. කාලයත් එක්ක මේ රෝගය උග්‍ර වෙනකොට අපි ඇවිදිද්දී පවා වේදනාව වෙනවා. දීර්ඝ කාලීනව පවතිද්දී මේ හන්දිවල විකෘතිතා ඇති වෙලා හන්දි ඇදවීම දක්වා මේ රෝගය වර්ධනය වෙන්න පුළුවන්. බලමු මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගය ඇතිවීමේ හේතු සාධක මොනවද? ඔස්ටියෝආර්ත්‍රයිටිස් සාමාන්‍යයෙන් ඇති වෙන්න පුළුවන් හැකියාවක් තියෙන්නේ විශේෂයෙන්ම කෙනෙක්ගේ අධික තරබාරු, ආකාර පෝෂක පදාර්ථ නොලැබීම, අසමතුලිත ආහාර, අධිකව නිදිමැරීම, අධික වෙහෙසකර ක්‍රියාකාරකම් වල නිතර නිරත නැත්නම් ඊට කලින් වෙද්ද සමා අනතුරු නිසා. උදාහරණයක් විදිහට අපි නී ජොයින්ට් එකේ ෆ්‍රැක්චර් එකක් වෙනවා කියලා. ඒකේ යම් බලපෑමක් තියෙනවා කාලීනව ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගය ඇතිවීම සඳහා. එහෙම නැත්නම් හිප් ජොයින්ට් එකේ ෆ්‍රැක්චර් එකක් වුණොත් ඒකත් පසු කාලීනව ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගය ඇතිවීම සඳහා යම් බලපෑමක් සිද්ධ කරන්න පුළුවන්. අපි බලමු මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් සඳහා ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් තෝරා ගැනීම සුදුසු වෙයි කියලා. ඉතා පුළුල් පරාසයක ප්‍රතිකාර පද්ධතියක් මේ රෝගීන් සඳහා ආයුර්වේදය මගින් සැලසුම් කරන්න අපට පුළුවන්. ඒ මගින් රෝගියාට වඩාත් හොඳ ගුණාත්මක ප්‍රතිකාර පද්ධතියක් ලබා දීම මගින් රෝගියාගේ සුවතාවය උදා කරන්න පුළුවන්. විශේෂයෙන්ම සාමාන්‍ය අපි බලමු මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගී විශේෂයෙන්ම සුදුසු ආහාර පාන මොනවද? එළවලු වර්ගවල ඔය මුරුංගා, පතුරු මුරුංගා වගේ ආහාර
විශේෂ වැදගත්කමක් තියෙනවා. ඊට අමතරව රනිල පොලේ ආහාර විශේෂයෙන්ම ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගී සඳහා හොඳයි. බ්‍රොකොලි, ගෝල් මල් වගේ කෑම වර්ග, ග්‍රීන් ලීව්ස් ඒ කියන්නේ පලා වර්ග මේක සඳහා යතම් පලා නිමිති ගොඩ ගොඩ සාරද මුකුණු නැන්න ඒ වගේ ආහාර තතුන් වල ඒ වගේ ආහාර විශේෂයෙන් මේ සඳහා හොඳයි. කහ ඒක එහෙම නැත්නම් කුළු සමස්තයක් විදිහට ගත්තාම කුළු බඩු වර්ග වලින් මිශ්‍ර කරගත්ත ආහාර යොදා ගන්නවා. අපේ ශරීරයේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් ක්‍රියාත්මක වෙලා හොඳ පෝෂක පදාර්ථ ප්‍රමාණයක් අපේ ශරීරයට අවශෝෂණය සඳහා අපේ ආහාර ජීර්ණ පද්ධතිය හොඳින් සැකසෙනවා. ඒ වගේම අපේ ශරීරයේ තියෙන එන්සයිම් වල ක්‍රියාකාරීත්වයෙන් මේ කුළු බඩු වලින් මහඟු උපකාරයක් සිද්ධ වෙනවා. ඒ හින්දා අපේ සාම්ප්‍රදායිකව පාවිච්චි කරන හොඳ පිරිසිදු කුණු බඩු පාවිච්චි කරන ආහාර පිළිසින්න ඒවා වැදගත් වෙනවා. ආහාර පිළිසින්න ඒවා වැදගත් වෙනවා. ඊට පස්සේ චෙරි කොලේ උරැසල ඔය වගේ මේ පළතුරු වර්ග මේක සඳහා හොඳයි. කොළ කැඳ මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගී සඳහා හොඳයි. ග්‍රීන් ටී වගේ එකක් අධික තරබාරු පුද්ගලයන් සඳහා ශරීරයේ මේද දහනය ක්‍රියාවලියට වැදගත් වෙනවා. ඒ හින්දා ග්‍රීන් ටී වගේ එකක් යොදා ගන්නවා නම් වැඩිය හොඳයි. පොල් තෙල් ජස්ලුවක් නැහැ. ඔලිව් ඔයිල් සහ පොල් තෙල් මේ සඳහා හොඳයි. මේ ගැඹුරු තෙලේ බඳින්න නැතුව ටෙම්පරරි විදිහට පාවිච්චි කරනවා නම් වඩා හොඳයි. සුදු ලුණු පළතුරු වර්ග හොඳයි. බෝංචි වගේ දේවල් හොඳයි. ඩාර්ක් චොක්ලට් හොඳයි කියලා පරීක්ෂණ වලින් සනාථ කරලා තියෙනවා. ඒ හින්දා ඒ වගේ ආහාර යොදා ගන්නවා නම් ගැටවෙන්න. පොඩි මාළු වර්ග හොඳ ඔයිලි ෆිෂ් තියෙනවා. ඒවා ගොඩක්ම වැදගත් වෙනවා. අපි උදේට තේ එකක් බොනවා නම් ඒකට මුළු කෑල්ලක් මිශ්‍ර කරලා තේ බොන එක ඔස්ටියෝආර්ත්‍රයිටිස් වගේ රෝගයක් සඳහා වඩා සුදුසුයි. අපි බලමු මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගයක් සඳහා සුදුසු ආහාර මොනවද කියලා. විශේෂයෙන්ම සීන් පාවිච්චි අවම කරන්න ඕනේ. මේ සීන් පාවිච්චි නිසා අපේ ඇඟේ තරබාරු වැඩි වෙනවා වගේම වෙනකුත් සංකෝචතාව වගේ විශේෂයෙන් දියවැඩිය වගේ තත්ත්වයක් එක්ක මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගය ඇතිවීමේ ප්‍රවණතාවය තවදුරටත් වැඩි වීම සිද්ධ වෙන්න පුළුවන්. රිෆයින්ඩ් කාබෝහයිඩ්‍රේට්ස් ඒ කියන්නේ පාම් පිටි ආසිඩ් ඒ කියන්නේ පිටි පහසු කළ කිනුම් පිටි වගේ දේවල් ඒ කියන්නේ පාම් පිටි ආසිඩ් නිෂ්පාදන අවම කරනවා නම් මේ සඳහා හොඳයි. MSG අඩංගු ඒ කියන්නේ අජිනෝටෝ වගේ දේවල් අඩංගු ආහාර පාන යොදා ගන්නවා නම් මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගයේ උත්සන්න වීමේ හැකියාවක් පවතිනවා. නිතරම ඇල්කොහොල් පාවිච්චි කරනවා නම් ඒක ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගයේ උද්භව වෙන බලපාන්න පුළුවන්. ඇල්කොහොල් භාවිතය අවම කිරීම මේ සඳහා වැදගත් වෙනවා. ලුණු පරිභෝජනය අවම කිරීමක් ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගය වළක්වා ගන්න හැකියාවක් පවතිනවා. කලින් පිළියෙල මස් වර්ග උදාහරණයක් සොසේජස් වගේ ආහාර මේ රෝගී සඳහා බලපෑම් නැති කරන්න පුළුවන්. ඩීප් ෆ්‍රයිඩ් ෆුඩ්ස් යමුත් තෙලේ බැදපු ආහාර, ජංක් ෆුඩ්, ෆාස්ට් ෆුඩ්ස් මේවා සියල්ලම මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගය උග්‍ර කරවීමට බලපෑම් ඇති කරන්න පුළුවන්. ට්‍රාන්ස් ෆැට් තියෙන ආහාර වර්ග ඒ කියන්නේ ඔය එළවලු තෙල් කියලා සඳහන් කරන ආහාර තෙල් වර්ගය පාවිච්චි කරපුවාම අපිට මේ රෝගයේ උත්සන්න වීමක් දැක ගන්න පුළුවන්. ඔන්න වගේ ආහාර වලින් වැළකීම සිද්ධ කරන්න ඕනේ. අපි මේ රෝගය සඳහා ප්‍රතිකාර ලබා ගන්නවා නම් ඒ වගේම මේ රෝගය ඇතිවීම වළක්වා ගැනීම සඳහා අපේ ශරීරයට හිතකර ආහාර පාන ලබා ගන්නවා නම් උසට ශරීරය බර පවත්වා ගන්නවා නම් අපිට මේ රෝගය වළක්වා ගැනීමේ හැකියාවක් පවතිනවා. මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගීන් සඳහා නුසුදුසු වෙන අවස්ථා මොනවාද? විශේෂයෙන් මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගයේදී බටහිර වෛද්‍ය විද්‍යාවට අනුකූලව මේකේ කාර්ටිලේජ් එක නැවත වර්ධනය වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක පුළුවන් රෝගියාට රෝගයේ වේදනාව දැනෙන එක නතර කරන එක සහ කාර්ටිලේජ් එක තවදුරටත් ෂේ වීම යම් ප්‍රමාණයක්
ප්‍රමාද කරන එක තමයි ඔය භෞතික චිකිත්සක ක්‍රම මගින් එහෙම ෆිසියෝതെරපි මගින් එහෙම නැත්නම් වේදනානාශක මගින් රෝගියාට වේදනාව දැනෙන්නේ නැතුව සමහර ඔය ග්ලූකෝසමින් සල්ෆේට් වගේ ඖෂධ මගින් රෝගය යම් දුරට පාලනය කරගෙන ගිහිලා නමුත් එක්තරා අවස්ථාවකදී මේ හන්දි රිප්ලේස් කරන්න වෙන අවස්ථාවක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ නී රිප්ලේස්මන්ට් එකක්, හිප් රිප්ලේස්මන්ට් එකක්, ඇන්කල් ජොයින්ට් ෆියුෂන් එකක්, ඒ වගේ සර්ජරි එකක් දක්වා වර්ධනය වීමක් දකින්න කාලයක් යනවා. නමුත් අපිට මූලිකම ඔස්ටියෝආර්ත්‍රයිටිස් අවස්ථාවලදී අපි ආයුර්වේද ප්‍රතිකාර මගින් මේ කාර්ටිලේජ් එකේ ක්ෂය වීම නතර කරන්න පුළුවන් සහ පොඩි කාර්ටිලේජස් වල ඩැමේජ් තියෙන අවස්ථාවේදීම හරියට ප්‍රතිකාර සිද්ධ කරොත් මේ කාර්ටිලේජ් එකේ නැවත වර්ධනය කර ගැනීම හතරක් කරනවා. ඒකේ පහක් දක්වනවා. මේකේ මේ පළවෙනියට පෙන්වන්නේ නිරෝගී මේ දනිස්සක එක්ස්රේ ඡායාරූපයක්. මේ වගේ මේ ඊළඟට පවතිනවා තියෙන්නේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් වල ස්ටේජස් 4ක්. මේකේ පළවෙනි සහ දෙවෙනි ස්ටේජස් ආයුර්වේද ප්‍රතිකාර මගින් බොහොම පහසුවෙන් සුව කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් මාස 3ක 4ක වගේ කාලික ට්‍රීට්මන්ට් ප්‍රොටෝකෝල් එකක් දීර්ඝකාලීනව සිද්ධ කරනවා නම් මේ රෝගීන්ට මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් රෝගය සුව කරගන්න පුළුවන්. මේ තුන්වෙනි ස්ටේජ් එකේදී ඔස්ටියෝආර්ත්‍රයිටිස් වල මේ එක්ස්රේ රූපේ දැක්වෙන තුන්වෙනි ස්ටේජ් එකේදී අපිට මේ රෝගය අඩු කරගන්න ටිකක් අපහසුයි. සාමාන්‍යයෙන් අවුරුද්දක් එකමාරක් දෙකක් වගේ කාලයක් දීර්ඝ කාලීනව ප්‍රතිකාර කරලා අපිට මේ රෝගියාගේ මේ රෝගය වර්ධනය වීම වැළැක්වන්න සහ රෝගියාට වේදනාවකින් තොරව පහසුවෙන් තමාගේ එදිනදා වැඩ කටයුතු සිද්ධ කරගෙන ශල්‍ය කර්මයක් නොකර අපේ හන්දි ටික බේරා ගැනීමේ හැකියාව ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියකට පවතිනවා. නමුත් මේක මේ හතරවෙනි අවස්ථාවේදී ඔස්ටියෝආර්ත්‍රයිටිස් එක්ස්රේ රූපේ දැක්වෙන හතරවෙනි අවස්ථාවේදී පවතින තත්වයේදී අපිට ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් සිද්ධ කරාට මේකේ හොඳ ප්‍රතිඵල දැක ගන්න බෑ. මේ අවස්ථාවේදී සිද්ධ කරන්න පුළුවන් හොඳම දේ වෙන්නේ ජොයින්ට් රිප්ලේස්මන්ට් එකකට යන එකද. මේ රූපේ දැක්වෙන විදිහට නම් ඔගේ නී රිප්ලේස්මන්ට් එකකට යන එක තමයි මේකේ සුදුසුම ක්‍රමය වෙන්නේ. එමෙන්ම සමහර රෝගීන් ඉන්නවා අපි හිතමු දැන් ශල්‍ය කර්මය මේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් වල 4වෙනි ස්ටේජ් එකේ ඉන්න රෝගී කියලා. මේ රෝගියාට ආයුර්වේද ප්‍රතිකාර කරගන්න පුළුවන් මෙහිම තත්ත්වවලදී. අපි හිතමුකෝ මේ රෝගියා ශල්‍ය කර්මයක් සඳහා සුදුසු මට්ටමක පවතින්නේ නැහැ කියලා. යාගේ ශරීර උදාහරණයක් විදිහට අපි නියවැඩියා රෝගී ගොඩාක් උග්‍ර වෙලා. එතකොට නී එක රිප්ලේස් කරගන්න අමාරුයි. එහෙම නැත්නම් මේ රෝගියාට ඒක දරා ගන්න පුළුවන් තරම් ශරීර ශක්තිය නැහැ. ඒ කෙනෙක්ට අපිට මේ 4වෙනි ස්ටේජ් එකේ ඔස්ටියෝආර්ත්‍රයිටිස් කියන කන්ඩිෂන් එකේදී ට්‍රීට්මන්ට් කරන්න පුළුවන්. නමුත් ලොකු විපර්යාසයක් සිද්ධ කරන්න බෑ. රෝගියාගේ වේදනාව යම් ප්‍රමාණයක් පාලනය කරගෙන එයාගේ එදිනදා ජීවිතයේ වැඩ කටයුතු යම් ධර්මයක් ප්‍රමාණයක් පහසු කරලා දීමේ හැකියාවක් පවතිනවා. නමුත් මේකේ හොඳම ප්‍රතිකාරය නම් නී රිප්ලේස්මන්ට් එක බැරි නම් අපේ ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් යොදා ගැනීම ජීවිතයේ යම් තරමක් දුරට පහසු කරගන්න පුළුවන්. සමහර වෙලාවට නිර්වින්දන ඖෂධ ඇලර්ජික් අය ඉන්නවා. ඒතකොට මේ නී රිප්ලේස්මන්ට් වැනි සර්ජරි එකදී බොහෝ වෙලාවට නිර්වින්දන ඖෂධ පාවිච්චි කරන්න සිද්ධ වෙනවනේ. එතකොට මේ නිර්වින්දන ඖෂධ ඇලර්ජික් නම් ඒ පේෂන්ට් කෙනෙකුට මේ ශල්‍ය කර්මයක් සිද්ධ කරන්න බෑ. එතකොට අපිට ඒ වගේ අවස්ථාවකදී ආයුර්වේද ප්‍රතිකාර පද්ධතිය මේ රෝගීන් සඳහා යොමු කරන්න පුළුවන්. අපි දැන් බලමු ඔස්ටියෝආර්ත්‍රයිටිස් සඳහා කොහොමද ආයුර්වේද ප්‍රතිකාර පද්ධතියක් සැලසුම් කරන්නේ කියලා. අපි මුලින්ම සිද්ධ කරන්නේ මේ රෝගියාගේ වේදනාව, මේ හන්දි වල පවතින වේදනාව, එදිනීම, දැවිල්ල පවතිනවා නම් ඒක
එහෙම නැත්නම් ප්‍රදාහ තත්ත්වයක් පවතිනවා නම් එහෙම නැත්නම් ඉන්ෆ්ලමේෂන් එකක් පවතිනවා නම් අන්න ඒ තත්ත්වයේ මුලින් යම් ප්‍රමාණයක් සමනය කර ගැනීම තමයි සිද්ධ කරන්නේ. මේකට අපි බාහිර ඖෂධ සහ අභ්‍යන්තර ඖෂධ, ඒ කියන්නේ පිටින් ආලේපනය කරන ඖෂධ සහ අභ්‍යන්තර කෂාය, ගුලිකාලක චූර්ණ වගේ ඖෂධ වර්ග අපි භාවිතා කරනවා. එතකොට මේවා යම් කාලයක් පාවිච්චි කරපුවාම සාමාන්‍ය සති 2-3 වගේ කාලයකදී රෝගියාගේ වේදනාව යම් තරමක් පහව ගියාට පස්සේ අපි මේම රෝගියාට ප්‍රධාන කර්ම සිද්ධ කරනවා. ප්‍රධාන චිකිත්සාව එහෙම නැත්නම් ප්‍රධාන ප්‍රතිකාර පද්ධතිය මේ රෝගියාට යොමු කරන්න පුළුවන්. අපි මේ රෝගියාට ප්‍රධාන ප්‍රතිකාර පද්ධතිය විදිහට යොදා ගන්නේ ප්‍රධාන වශයෙන්ම අපි සිද්ධ කරන්නේ මේ වාත දෝෂය උග්‍ර වීම නැවත යථා තත්ත්වයට පත් කිරීම. ඒ කියන්නේ දෝෂ සමතුලිත කරගැනීම. අර කප දෝෂයේ සේවීම සහ වාත දෝෂයේ උග්‍ර වීම නැවත යථා තත්ත්වයට පත් කරගැනීම. මේකට අපි ශෝධන සමන කියන ප්‍රතිකාර ක්‍රම දෙක මුලින් යොදනවා. ඊට පස්සේ අපි තර්පණ කියන ප්‍රතිකාර ක්‍රම වේදය යොදනවා. මේ ශෝධනීය කියන එකෙන් අපි සිද්ධ කරන්නේ අපේ මේ අංගය ආශ්‍රිතව පවතින අස්තිවාන් ස්රෝතස වගේම අපේ ආහාර ජීර්ණ පද්ධතිය ක්‍රියාකාරව ක්‍රියාත්මක වීම සඳහා අවශ්‍ය කරන පරිසරය සකසනවා. ඒ කියන්නේ අර මම කියවන ඉස්සෙල්ලා අස්තිවාහන ස්රෝතස මේකදී අවරෝධ වීමක් සිද්ධ වෙන්න පුළුවන් කියලා. මෙන්න මේ අස්තිවාහන ස්රෝතස්ටි එහෙම නැත්නම් මේ ඉනර් ට්‍රාන්ස්පෝර්ට් සිස්ටම් එක මේ ජොයින්ට් එකක් ඇතුලේ තියෙන. මෙන්න මේක නැවත යථා තත්ත්වයට පත් කරලා පහසුවෙන් පෝෂක පදාර්ථ දුම්මාරු කරගන්න පුළුවන් විදිහට මේ සිස්ටම් එක ඇතුලේ ක්ලීන් කරගන්න එක තමයි මේ ශෝධන චිකිත්සාවේදී සිද්ධ කරන්නේ. ශමන චිකිත්සාවේදී සිද්ධ කරන්නේ අපේ ශරීරයේ උග්‍ර වෙලා තියෙන දෝෂ තත්ත්වයන් නැවත යථා තත්ත්වයට පත් කරගන්නවා. ඒ කියන්නේ වාත දෝෂය උග්‍ර වෙලා තියෙන නිසා මේ වාත දෝෂය නැවත යථා තත්ත්වයට පත් කර ගැනීම තමයි මේ ශමන චිකිත්සාවේදී සිද්ධ කරන්නේ. තර්පණ චිකිත්සාවේදී අපි සිද්ධ කරන්නේ මේ කාර්ට්ලේජ් එක වර්ධනය කරන්න අවශ්‍ය කරන පෝෂක පදාර්ථ බහුල ඖෂධ සහ මේ කාර්ට්ලේජ් එක වර්ධනය කරන්න අවශ්‍ය කරන එන්සයිම් වර්ග, හෝමෝන්ස් වර්ග ඒවා නිෂ්පාදනය කරන්න අවශ්‍ය කරන ශරීරයේ අභ්‍යන්තර පරිසරය නිර්මාණය කර ගැනීම තමයි මේ තර්පණ ප්‍රතිකාර මගින් සිද්ධ කරන්නේ. එනම් ඔස්ටියෝආර්ත්‍රයිටිස් සම්බන්ධව මේ කරපු විග්‍රහය අවසන්. ශරීරය හොඳින් පවත්වා ගැනීම සඳහා සුදුසු ආහාර ගෙලා හොඳ නිින්ද, හොඳ මානසික තත්ත්වයක් පවත්වා ගැනීම සහ නිවැරදි ජීවන රටා අනුගමනය කර ගැනීමෙන් අපිට නිරෝගී ජීවිතයක් පවත්වා ගැනීමේ හැකියාව පවතිනවා. ඒ සඳහා ඔබේ අවධානය යොමු කරන්න ඔබට සුබ